අපගේ සම හිසකෙස් සහ නියපොතු ඊට අමතරව සන්දිවල සෞඛ්‍ය මට්ටම පවත්වා ගැනීමට කොලජන් ඉතාමත්ම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂයෙන්ම අපගේ අවුරුදු 20 වන අගභාගයේ පත්වන විට අපිට කොලජන් සංශ්ලේෂණය සහ නිෂ්පාදනය අපේ ශරීරයේ ඉතාමත්ම අඩු වෙනවා. මේ හේතුව නිසා අපගේ ශරීරයේ මෙවැනි වයස්ගත වීමේ ලක්ෂණ ඇතිවිය හැකි. ඒ වගේම සන්ධිවල අපහසුතාවයන්, ඒ වගේම හිසකෙස් නියපොතු වල ශක්තිමත් භාවය, සම රැලි වැටීම්, නම්‍යශීලී භාවය අඩු වීම වැනි ලක්ෂණ ඇතිවිය හැකි. මේ මඩ පවත්වා ගැනීමට කොලජන් භාවිතය ඉතාමත්ම උචිතයි කියලා මට කියන්න පුළුවන්. කොලජන් වර්ග 3ක් තිබෙනවා. එහිදී බයෝමෙරයින්, බොවයින්, සෝයන් කියලා 3ක්. අපි පෝෂණ අතිරේකයේදී යොදාගන්නේ බයෝමෙරයින් කියන කොලජන් වර්ගය. මේ නිස්සාරණය කරගන්න ඇල්ගී වර්ගයකින්. එතකොට මේ බයෝමෙරයින් කොලජන් වල අපේ ශරීරයේදී ඒ අවශෝෂණ අනුපාතික ඉතාමත්ම ඉහළයි. ඒ නිසා අපේ ශරීරයට අවශෝෂණය වෙලා අපේ ශරීරයේ අවශ්‍ය කොලජන් සංශ්ලේෂණයට සහ අවශ්‍ය කොලජන් ප්‍රමාණය ඉතාමත්ම හොඳින් ලබා දීමට බයෝමෙරයින් කොලජන් වැදගත් වෙනවා. කොලජන් පෝෂණ අතිරේකයක විටමින් C, බයෝටින් කියන විටමිනය අඩංගු වෙනවා. මෙහිදී විටමින් C විශාල කාර්යභාරයක් ඉටු කරනවා. විටමින් C කියන්නේ අපේ ශරීරයේ පේශාතිකරණය ඉහළ දමනවා පමණක් නෙමේ, කොලජන් නිෂ්පාදනයට ඉතාමත්ම උපකාරී වෙනවා. මන්දගාමී කොලජන් නිෂ්පාදනය විටමින් C මගින් ඉතාමත්ම කාර්යක්ෂමව සිදු කරනවා. එතකොට විටමින් C ලැබීමෙන් පෝෂණ අතිරේකයක, කොලජන් පෝෂණ අතිරේකයක ඉතාමත්ම හොඳින් ඒ අවශෝෂණයට පමණක් නෙවෙයි, කොලජන් වලින් ඇතිවන ප්‍රතිලාභ ඉතාමත්ම හොඳින් බලාගන්න පුළුවන්. ඊට අමතරව බයෝටින් කියලා හැඳින්වෙන විටමින් B7 මේ රූපලාවන්‍ය විටමිනය කියලා හඳුන්වනවා. එහිදී අපගේ සම සහ නියපොතු, ඒ වගේම සන්ධිවල සහ සියලුම කොටස්, හිසකෙස් ඒ සහ සියලුම කොටස් වලට ඉතාමත්ම හොඳ පෝෂණයක් ලබා දෙනවා බයෝටින් වලින්. ඉතින් මෙය තරුණ පෙනුම රැකදීමටත් ඉතාමත්ම වැදගත් වෙනවා. කොලජන් පෝෂණ අතිරේකයකින් අපිට මාත්‍රාව වන්නේ සාමාන්‍ය දිනකට මිලිග්‍රෑම් 2500ක්. එතකොට මෙමගින් කාන්තාවන් සහ පිරිමින් සියලුම දෙපාර්ශ්වවල ඉතාමත්ම වැදගත් වෙනවා. එමගින් ඔවුන්ගේ තරුණ සම, ශරීරයේ සන්ධිවල අපහසුතා, එවම දියපොතු සහ හිසකෙස් වල ශක්තිමත් භාවය පවත්වා ගැනීමට ඉතාමත්ම උපකාරී වෙනවා.